ආයුබෝවන් මම අද බුද්ධ පූජාව තියන්න කිරි ආහාරයක් සකස් කරන්නයි යන්නේ. මුලින්ම කිරිබත් පිසීමට සුදුසු හාල් වර්ගයක් වළඳකට දාලා බත පිසීමට අවශ්‍ය ප්‍රමාණයට වතුරත් එකතු කරලා පියනකින් වහලා ටිකක් වෙලා තියෙද්දි බත තැම්බෙනවා. දැන් මගේ බත තැම්බිලා තියෙන්නේ. මේකට වියලි මිදි, රට ඉඳි, කජු මද ටිකක් සිහින්ම කපලා එකතු කරන්න ඕනේ. ඊට පස්සේ මී පැණි, කුකු පොල් කිරි, මම ගත්තේ පොල් කිරි. අවශ්‍යයි නම් ෆ්‍රෙෂ් මිල්ක් උනත් මේකට එකතු කරගන්න පුළුවන්. මේ සේරම හොඳින් කවලම් කරලා තැම්බෙන්න වහලා තව ටිකක් තියන්න ඕන. දැන් මගේ කිරිබත් එක හැදිලා තියෙන්නේ. මේ වගේ පාත්‍රයකට තමයි මම කිරිබත් එක බුද්ධ පූජාව පූජා කරන්නේ. ලිපෙන් බාලා අරගෙන මේ විදියට හදනවා. ඊට පස්සේ අර ඉතුරු කරගත්ත කජු මදක් තියලා අවසානයේ මේ විදියට තමයි මම කිරිබත් එක හදාගත්තේ.